ඔබේ නිවසට ගැලපෙන්නේ ඕපන් කිචන්ද ක්ලෝස් කිචන්ද? බටහිර විදියට විසිත්ත කාමරයට පේන ආකාරයෙන් මුළුතැන්ගේ සකස් කරනවා නම් අපි ඒකට ඕපන් කිචන් කියලා කියනවා. ඒ වගේම පෙරදිග අපි විසිත්ත කාමරයට නොපෙනෙන විදියට මුළුතැන්ගේ ආවරණය වන පරිදි හදනවා නම් අපි ඒකට ක්ලෝස් කිචන් කියලා තමයි කියන්නේ. වර්තමානයේදී නිවසක් සෑදීමට බලාපොරොත්තු වෙන ඔබ බොහෝ විට අවධානය යොමු කරන්නේ ඕපන් කිචන් කියන සංකල්පයත් එක්ක. නමුත් අපි බලමු වාසිය අවාසිය මොනවද කියලා. බටහිර රටවල් හරිම කාර්යබහුලයි. ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය එක්ක ඕපන් කිචන් එකක් භාවිත කිරීමෙන් පවුලේ අය සමග කාලය ගත කරන්න උයන පියන වෙලාවක් ඇතුලින් භාවිත කරන්න පුළුවන්. ඔබ අහලා ඇති විදේශී රටවල සමහරට සතියට එකපාරයි යන්නේ. ඊටු ටික ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්නේ. නමුත් අපේ වගේ රටවල එහෙම නැහැ. 3 වේලක් වෙනවා. එහෙම නැත්නම් 2 වේලක් හෝ අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඕපන් කිචන් එක භාවිත කරොත් එහෙම අපිට වැඩි වේලාවක් කුස්සිය නඩත්තු කරන්න, පිරිසිදු කරන්නත් කාලය වැය වෙනවා. බටහිර රටවල් වල ඍතු ભેදයක් පවතිනවා. ඊට අනුකූල විදිහට තමයි එයාලගේ නිවාස සකස් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ බොහෝ විට සංවෘත පද්ධතියක ෆිල්ටර්ඩ් වෙන්ටිලේෂන් තමයි නිවස ඇතුළට ගෙන්න ගන්නේ. නමුත් පෙරදිග අපිට ඍතු ભેදයක් බලපෑමක් නැහැ. ඒ නිසා අපි නැචරල් වෙන්ටිලේෂන් තමයි නිවාස තුළට ගෙන්න ගන්නේ. වාතය අපේ නිවස හරහා ගලා යනවා. ඒ අවස්ථාවේදී විශිෂ්ට කාමරය අසලින්ම ඕපන් කිචන් එකක් පිහිට වුවොත් නිවස පුරාම ගඳ සුවඳ පැතිරිය හැකියි. එතුලින් විශිෂ්ට කාමරයේ අසල කුමි ආකර්ෂණය වැඩි විය හැකියි. ශ්‍රී ලාංකික අපේ සංස්කෘතිය අනුව නිවාස තුලමයි අපේ දානමය පුණ්‍ය කර්ම ධර්ම දේශනා ආදී පවත්වන්නේ. ඒවා බොහෝ විට සිදු කෙරෙන්නේ විශිෂ්ට කාමරයේ අසල. ඒ අවස්ථාවේදී ඕපන් කිචන් සංකල්පය අනුව අපේ මුළුතැන් ගියත් විශිෂ්ට කාමරයේ අසලම තිබ්බොත් ඒ වගේ වැඩසටහන් වලදී බාධා විය හැකියි. ශ්‍රී ලාංකික නිවාස තුළ තවමත් දරලිප භාවිතා වෙනවා. ඕපන් කිචන් සංකල්පය ඔස්සේ දරලිපක් නඩත්තු කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපිට දරලිපක් භාවිතා කිරීමේ අවස්ථාවක් එතනදී අහිමි වෙලා යනවා. ඉතින් ඔබට බාරයි මේ කරුණ ඔස්සේ හිතලා බලලා ඔබේ නිවසට වඩාත්ම ගැලපෙන්නේ ඕපන් කිචන්ද ක්ලෝස් කිචන්ද කියලා තීරණය කරන්න. ඔබ නිවාස සැලසුම් කරනවා නම් ශාස්ත්‍රීය සමග එකතු වෙන්න